හැමෝටම අයිබෝන් කියලා පිළිගන්නවා. ඉතින් අද මේ වීඩියෝ එකේදී මම කතා කරන්න බලාපොරොත්තු වෙනවා South East Asia වල තියෙන best travel destination එකක්, best affordable travel destination එකක් වෙන Kuala Lumpur වලට දවස් 5ක travel guide එකක්, visa apply කරන තැන ඉඳලා air ticket book කරන තැන, hotel booking වගේ transport, කෑම, මේ හැම දෙයක්ම complete travel guide එකක් budget breakdown එකක් එක්ක මේ වීඩියෝ එකෙන් කතා කරනවා. වීඩියෝ එක ඉවරනකම් බැලුවොත් ඔයාගේ ඊළඟ Kuala Lumpur trip එක plan කරන්න ඔයාට ඕන කරන හැම දෙයක්ම in detail ඔයාට දැනගන්න idea එකක් ගන්න පුළුවන්. අපි යමු වීඩියෝ එකට. Kuala Lumpur කියලා කියන්නේ මැලේසියාවේ අගනුවර. 2025 පළවෙනි කෝටා එක ගත්තාම එක දවසකට සංචාරකයෝ 1,10,000 1,15,000 අතර පිරිසක් 2025 පළවෙනි කෝටා එකේ මේ Kuala Lumpur වලට travel කරලා තියෙනවා කියලා මේ වෙනකොට ගණන් බලලා තියෙනවා. ඉතින් අපේ ලංකාවේ අතර විතරක් නෙමෙයි, international travelers අතරත් ඉතාම ජනප්‍රිය affordable travel destination එකක් තමයි මේ Kuala Lumpur කියලා කියන්නේ. ඉතින් affordable වගේම මැලේසියා ඒගොල්ලෝ travelers අතර ගොඩක් ප්‍රසිද්ධ food paradise එකක් කියලා. රසවත් ආහාර ඉතාම affordable මුදලකට ඔයගොල්ලන්ට රස විඳින්න පුළුවන්. ඉතින් මෙහි තියෙන hotels ගත්තත් ලක්ෂරි හොටෙල් එකක් වුණත් ගොඩක් ලක්ෂරි හොටෙල් එකක් වුණත් ඉතාම අඩු මුදලකට පහසුවෙන් ඔයාට බුක් කරගන්න පුළුවන්. ඉතින් මෙහි තියෙන transport strong public transport එකක් තමයි මැලේසියාව වල Kuala Lumpur වල තියෙන්නේ. බස්, train range එක ගත්තාම ගොඩක් ලොකු train range එකක් තියෙනවා. MRT, LRT, KTM, monorail වගේ මුළු නගරේ පුරාම ඉතාම ලේසියෙන් ගමන් කරන්න පුළුවන්. ඔයාගේ travel destination වලට ඉතාම ලේසියෙන් connect වෙන හොඳ strong public transport එකක් මැලේසියාව සතුයි. ඉතින් වීඩියෝ එක ඉස්සරහට අපි මේ public transport ගැන, taxi app ගැන විස්තර ඇතුව කතා කරමු. ඉතින් අවසාන වශයෙන් වීඩියෝ එකේ හැඳින්වීමේදී කියන්න තියෙන්නේ මැලේසියාවේ Kuala Lumpur කියලා කියන්නේ ඔයාගේ purse එකට එච්චර බරක් වෙන tour එකක් නෙමෙයි. ඉතින් වීඩියෝ එකේ ඉස්සරහට අපි plan කරමු කොහොමද දවසින් දවස ඔයාගේ budget එක වෙනස් වෙන්නේ ඔයාගේ කෑමත් එක්ක, ඔයාගේ නවතින තැන් එක්ක, ඔයා travel කරන තැන් එක්ක. ඔයාගේ budget එක අපි in detail ඉස්සරහට වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් අපි වීඩියෝ එක පටන් ගත්තට ඔයගොල්ලෝ සමහර විට මම දන්නේ නැතුව ඇති. මගේ නම තිසුර. ඉතින් මට බලාපොරොත්තුවක් තියෙනවා ඉස්සරහට වීඩියෝ සීරීස් එකක් කරන්න මැලේසියා ගැන. මොකද මම දැනට මෙහෙට ඇවිල්ලා වර්ක් කරන්න ඇවිල්ලා අවුරුදු දෙකමාරක් වගේ වෙනවා. ඉතින් ඒ අවුරුදු දෙකමාර ඇතුළත මගේ එක්ස්පීරියන්ස් එක විශේෂයෙන්ම මැලේසියා වලට ඔයාලා ස්ටුඩන්ට් කෙනෙක් විදිහට හරි වැඩ කරන්න එම්ප්ලොයි කෙනෙක් විදිහට හරි ඉන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඔයාලා දැනගෙන ඉන්න ඕන මොන වගේ දේවල්ද, ආවට පස්සේ මොන වගේ එක්ස්පීරියන්ස් එකක්ද ඔයාලට ලබා ගන්න වෙන්නේ. ඉතින් ඒ ගැන විස්තර ඇතුව ඩීටේල් වීඩියෝ සීරීස් එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා. ඉතින් එහෙම කාට හරි විස්තර දැනගන්න අවශ්‍ය නම් මේ වීඩියෝ එකේ කමෙන්ට් එකක් දාන්න. අපි ඒ ගැන ඉස්සරහට වීඩියෝ සීරීස් එකක් කරමු. ඉතින් ඔයා කමෙන්ට් එකක් දැම්මොත් ඔයාලට අදාළ ප්‍රශ්නෙට පැහැදිලි උත්තරයක් මට ඒ වීඩියෝස් වලින් ඔයාලට දෙන්න පුළුවන්. ඉතින් කමෙන්ට් කරන්න. අපි කතා කරලා බලමු මොකද මැලේසියා මොන වගේ රටක්ද, මෙහි කල්චර් එක මොන වගේද, මෙහි earn කරන්න කොච්චර save කරන්න පුළුවන්ද, කොච්චර earn කරන්න පුළුවන්ද. විශේෂයෙන් මම වැඩ කරන software field එකේ. ඉතින් බලමු ඉස්සරහට software field එක විතරක් නෙමෙයි අනිත් fields categories ගැනත් ඔයාලා job කරන්න work කරන්න ඉන්න බලාපොරොත්තුවක් තියෙනවනේ. ඒ දේවල් ගැන විස්තර ඉස්සරහට කතා කරමු. පොඩි marketing පාක් දැම්මේ. අපි ආයෙත් වීඩියෝ එකට ගියොත් එහෙම මැලේසියා travel කරන්න ඉන්න කෙනෙක් විදිහට ඔයා මුලින්ම consider කරන්න ඕනේ මැලේසියා වල travel කරන්න ඉන්න ඕනේ මොන වගේ කාලයකද කියන එක. අවුරුද්ද මොන වගේ මාසයකද කියන එක. ඉතින් සාමාන්‍ය මැලේසියා කියලා කියන්නේ අවුරුද්ද පුරාම දවස් 365 වගේ වහින රටක්. ඉතින් නිතරම වහිනවා. සාමාන්‍යයෙන් මැයි මාසේ ඉඳලා ජූලි මාසෙ වෙනකම් පීරියඩ් එක ගත්තොත් ගොඩක් සීසන් පීරියඩ් එක කියලා අර පීක් පීරියඩ් එක කියලා හඳුන්වන්නේ. ඉතින් ඒ කාලේ ගොඩක් සාපේක්ෂව හොටෙල්ස් වල මිල ටිකක් වැඩි, එයා ටිකට් වල මිල ටිකක් වැඩි. වැස්ස ගත්තාම ගොඩක් ඩ්‍රයි සීසන් එකක්. වැස්ස නැත්තේ නෑ. වැස්ස ටිකක් අඩු කාලයක්. ඊට පස්සේ සාමාන්‍යයෙන් ජූලි සැප්තැම්බර් වෙනකම් පීරියඩ් එක ගත්තාම ඔෆ් පීක් එකක්. ඒ පීරියඩ් එක ගත්තාම ගොඩක් වෙලාවට හොටෙල්ස් වල මිල අඩුයි, එයා ටිකට් වල මිල අඩුයි. හැබැයි එහෙම අර අපිට අර ට්‍රැවල් කරන්න ඇවිල්ලා එක්ස්පීරියන්ස් එකේ අඩුවක් වෙන
පිරිඩ් එකම ඔෆ් පීක්යක් වුණාට ක්‍රව් පොඩ්ඩක් අඩුයි. හැබැයි ඉතින් හොඳ ෆෝඩබල් ඩීල්ස් වලට ගන්න පුළුවන්. ඉතින් කෑම ගත්තත් හොටෙල්ස් ගත්තත් එයා ටිකට් ගත්තත් බජට් එක අතින් ගොඩක් වාසි ටයිම් පිරිඩ් එකක් තමයි ජූලි ඉඳලා සැප්තැම්බර් කියලා කියන්නේ. ඉතින් අපි ඔයාටයි බාර ඉතින් ට්‍රිප් එක ප්ලෑන් කරද්දී ඔයා ට්‍රැවල් කරන්න මොන කාලෙද කියලා. රයිට්, ඊළඟට අපි වීසා ඇප්ලයි කරන්න කලින් ඔයාගේ හොටෙල් බුකින් එකයි ඔයාගේ එයා ටිකට් එකයි බුක් කරලිමු. මොකද වීසා ඇප්ලයි කරන්න රික්වයර්ඩ් ඩොකියුමන්ට් දෙකක් තමයි ඔයාගේ හොටෙල් බුකින් කන්ෆර්මේෂන් එක සහ රිටර්න් එයා ටිකට් එක. ඉතින් මේකෙදි මුලින්ම හොටෙල් බුකින් එක ගැන කතා කරොත් එහෙම හොටෙල් එක බුක් කරන්න කලින් අනිවාර්යයෙන්ම ඔයා සිලෙක්ට් කරන හොටෙල් එක මොන ඒරියා එකෙන්ද ඔයා සිලෙක්ට් කරන්න කියන එක ගැන බලන්න ඕනේ. ඉතින් උදාහරණයක් විදිහට ඔයා පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් ගොඩක් පාවිච්චි කරන කෙනෙක් නම් ඔයාගේ ට්‍රිප් එකේදී ඔයා එක්ස්පෙක්ට් කරනවා නම් ගොඩක් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වල ට්‍රැවල් කරන්න අනිවාර්යයෙන්ම බුකින් බින්ටයින් KLCC එහෙම නැත්නම් කොලාලම්පූර් සිටි සෙන්ටර් කියන මේ ලොකේෂන් නවට සහ චයිනා ටවුන් නවට හොටෙල් එක බුක් කරොත් ඔයාට ගොඩක් කන්වීනියන්ට් පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට ඇක්සස් කරන්න පුළුවන්. ඉතින් ඒ ගැන අනිවාර්යෙන් කන්සිඩර් කරන ලොකේෂන් එක නම්බර් 1. ඊට පස්සේ ඔයා සිලෙක්ට් කරන ලොකේෂන් එක හිතමු අපි හිතමු බුකින් බින්ටයින් වල හොටෙල් එකක් සිලෙක්ට් කරනවා කියලා. දැන් බුකින් බින්ටයින් වල හොටෙල් එකක් සිලෙක්ට් කරනවා නම් ඔයා පොඩක් බලන්න ඒ ඒරියා එකවට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් කොහොමද තියෙන්නේ කියලා. ඒකට පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් වලට උදාහරණයක් විදිහට MRT ස්ටේෂන් එකකට, මොනෝරේල් ස්ටේෂන් එකකට, LRT ස්ටේෂන් එකකට ඉතාලම ලේසියෙන් යන්න පුළුවන් වෝකින් ඩිස්ටන්ස් එකක් තියෙන හොටෙල් එකක් බුක් කරගන්න එක ගොඩක් වටිනවා. ඉතින් ඒ හොටෙල් එකක් බුක් කරගද්දී ඔයා කන්සිඩර් කරන්න ඕනේ ඔයා සිලෙක්ට් කරන හොටෙල් එක හොටෙල් එකේ නම බලන්න. ඒක Google Map එකේ සර්ච් කරලා බලන්න ඒ හොටෙල් එකට තියෙන රිවිව් මොනවා වගේද කියලා. ඉතින් මම මේ රිවිව් ගැන ගොඩක්ම කියන හේතුව තමයි උදාහරණයක් විදියට ඔයා ලංකාවේ ට්‍රැවල් ඒජන්සි එකක් through මෙහෙම ට්‍රැවල් කරන්න එනවා නම් ගොඩක් වෙලාවට ඔයාට හම්බෙන හොටෙල් එක ගොඩක් බජට් හොටෙල් එකක් ඒගොල්ලොන්ට. කියන්නේ ට්‍රැවල් ඒජන්සි එකට ගොඩක් බජට් හොටෙල් එකක්. ඉතින් හැබැයි ඒකේ රිවිව් බැලුවොත් එහෙම මට සමහරලාවට බෑඩ් රිවිව්ස් තමයි තියෙන්නේ. සමහරලාට මේ ට්‍රැවල් ඒජන්සිස් ඔයාගේ අන්තිම දවස වෙනකන් ට්‍රිප් එකට දවස් 2-3ක් වගේ වෙනකල් ඔයාට මේ හොටෙල් එක ගැන හරි කන්ෆර්මේෂන් එකක් දෙන්නේ නැහැ. ඉතින් ඔයා ඒජන්සි එකක් through ට්‍රැවල් කරනවා නම් අනිවාර්යයෙන්ම එහෙම ඒජන්සි අවොයිඩ් කරන්න. මොකද ඔයාගේ ට්‍රිප් එකේ පළවෙනි ඉම්ප්‍රෙෂන් එක වෙන්නේ ඔයාගේ හොටෙල් එක. ඔයා එයාපෝට් එකට ඇවිල්ලා ඔයා මුලින්ම රීච් කරන්නේ හොටෙල් එකට. ඉතින් හොටෙල් එකට ආවට පස්සේ ඔයාගේ හොටෙල් එක අවුල් නම් ඒ කියන්නේ ඒ ආවට පරිසරයේ හොටෙල් එක ආවට ඉන්න මිනිස්සු සමහරවිට හොටෙල් එක ක්ලීන් නෑ, වොෂ්රූම් ක්ලීන් නෑ, හොටෙල් එක ගඳයි. ඉතින් මේ වගේ ප්‍රශ්න වෙන්න පුළුවන්. සමහරවිට මම අහලා දැකලා තියෙන දේවල් එක්ක බලද්දි හොටෙල්ස් වල සමහර බඩු නැති වෙනවා. ඉතින් වටන කියන දේවල් ජුවලරිස් එහෙම වල ට්‍රැවල් කරන්න යනවා නම් ගේන්න එපා. ඉතින් මේ දේවල් ඔයාලා හොටෙල් රූම් එකේ තියලා යන්න එපා. ඉතින් මේ දේවල් ගැන සැලකිලිමත් වෙන්න, විශේෂයෙන් මේවා ගැන දැනගන්න අනිවාර්යෙන් ඔයා සිලෙක්ට් කරන හොටෙල් එකේ රිවිව් බලන එක අත්‍යවශ්‍යයි. ඉතින් රිවිව් බලලා හොටෙල් එක සිලෙක්ට් කරගන්න. මේ හොටෙල් බුකින් එකේදී ඔයා ඊළඟට දැනගන්න ඕනේ කාරණාව තමයි ඔයා සිලෙක්ට් කරන හොටෙල් එක. අපි හිතමු ABC හොටෙල් කියලා. ඒ හොටෙල් එක ඔයා booking.com එක, agoda එක, trip.com ඒ වගේ හොටෙල් බුකින් සයිට් වල ප්‍රයිස් එක කම්පෙයාර් කරලා බලන්න. එතකොට ඔයාට ගොඩක් හොඳ ඔෆර්ස්, ගොඩක් හොඳ ඩිස්කවුන්ට් ගන්න පුළුවන්. ඉතින් booking.com එකෙන් ඔයා හොටෙල් එක බුක් කරත් ඔයාට පුළුවන් ක්‍රෙඩිට් කාඩ් ඇඩ් කරන්න නැතුව ක්‍රෙඩිට් එතකොට ප්‍රොපර්ටි එකට ඇවිල්ලා පේ කරන විදිහට ඔයාට හොටෙල් එක බුක් කරගන්න. ඉතින් අගොඩ එකෙත් එහෙම පුළුවන්. trip.com එකෙත් එහෙම පුළුවන්. හැබැයි තව ප්ලැට්ෆෝම් එකක් තියෙනවා ඒෂියන් ට්‍රැවලර්ස් අතර ගොඩක් ප්‍රසිද්ධ klook.com කියලා. ඉතින් මේ මම කතා කරපු booking, agoda, trip.com ඒ ප්ලැට්ෆෝම් තුනත් එක කම්පෙයාර් කරලා බලද්දි මේ klook.com එකේ ගොඩක් හොඳ ඩිස්කවුන්ට් ඔෆර්ස් තියෙනවා. හැබැයි එකම අවාසිය වෙන්නේ මේක ගොඩක් වෙලාවට right away property එකට pay කරන්න වෙනවා. ඔයා හොටෙල් එක select කරා නම් ඔයාට අදලා දවස් ගානට ඔයාට property එකට pay කරන්න වෙනවා. ඉතින් booking.com වගේ අපි හොටෙල් එකක් book කරොත් අපිට property එකට ඇවිල්ලා pay කරන්න පුළුවන්. free cancellation තියෙනවා. ඉතින් klook.com එකේ ගොඩක් වෙලාවට ඒක අඩුයි. හැබැයි confirm බජට් එක අතින් ගත්තොත් එහෙම ගොඩක් අඩු හොඳ ඩීල් එකකට හොටෙල් එකක් බුක් කරගන්න පුළුවන් ප්ලැට්ෆෝම් එකක් තමයි klook.com කියලා කියන්නේ. ඉතින් සාමාන්‍යයෙන් අපි ගත්තොත් එහෙම දවස් 5ක හොඳ ලක්ෂරි හොටෙල් එකක් අපාර්ට්මන්ට් එකක් ඔයාට බුක් කරගන්න පුළුවන් සාමාන්‍ය රුපියල් 30000 40000 අතර වගේ ගානකට මිඩ් රේන්ජ් එකේ මේක ලක්ෂරි නෙවෙයි මිඩ් රේන්ජ් එකේ අපාර්ට්මන්ට් එකක් හොටෙල් එකක් ඔයාට 30000 40000 අතර මුදලකට දවස් 5කට බුක් කරගන්න පුළුවන්. මම මේ කතා කරන ගණන් සාමාන්‍යයෙන් දෙන්නෙක්ට ඩබල් රූම් එකක් බුක් කරොත් ඒ වගේ ගාණක් යනවා. ඉතින්
50,000ට වැඩි ලක්ෂරි හොටල් එකක් ලක්ෂරි අපාර්ට්මන්ට් එකක් බුක් කරගන්නත් පුළුවන් 30,000ට අඩු ලෝ බජට් හොටල් එකක් බුක් කරගන්නත් පුළුවන් ඉතින් ලෝ බජට් උනා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ මොකද ගොඩක් වෙලාවට ඔයා ට්‍රැවල් කරන්න එද්දී සාමාන්‍යයෙන් හොටල් එකේ ඉඳින්නේ නැහැ ඔයා ඉන්නේ රැට විතරයි ඉතින් ඒ වෙලාවට ලෝ බජට් හොටල් එකක් බුක් කරා කියලා කිසි ප්‍රශ්නයක් වෙන්නෙත් නැහැ ඉතින් 30,000ට අඩුවෙන් හොයාගන්න අමාරුයි හැබැයි හොයාගන්න පුළුවන් ඉතින් ඒක ඔයාගේ මම අර කිව්ව ලොකේෂන් එක ගැන කන්සිඩර් කරලා සේෆ්ටි එක රිවිව් හැමදේම බලලා හොටල් එක බුක් කරන්න බුක් කරලා ඒකේ PDF කන්ෆර්මේෂන් එක අනිවාර්යයෙන්ම ගන්න ඒක ඔයාට ඕනේ වෙනවා වීසා ඇප්ලයි කරන්න රයිට් ඊළඟට එයා ටිකට් එක බුක් කරද්දී අඩුම ඔයාට මාස 2කටවත් කලින් එයා ටිකට් එක බුක් කරන්න පුළුවන් නම් ඔයාට හොඳ ඩීල් එකකට එයා ටිකට් එක බුක් කරගන්න පුළුවන් ඉතින් මම රෙකමන්ඩ් කරන දෙයක් තමයි අපි ලාංකිකයෝ විදිහට අපේ ශ්‍රී ලංකන් එයාලයින් සහ ෆිට්ස් එයා සෝෂල් මීඩියා ෆලෝ කරලා තියන්න මොකද ඒගොල්ලෝ හිටපු ගමන් ඩිස්කවුන්ට් දෙනවා ඉතින් ඒ ගැන රෙගුලර්ලි අප්ඩේට් වෙලා හිටියොත් සෝෂල් මීඩියා through අප්ඩේට් වෙලා හිටියොත් අපිට ගොඩක් හොඳ ප්‍රයිස් එකකට ටිකට් එක බුක් කරගන්න පුළුවන් ඉතින් ඊළඟට මම රෙකමන්ඩ් කරන දේ තමයි ඔයා යා ටිකට් එක බුක් කරද්දී Google flight through අනිත් එයාලයින් එක සහ බජට් එයාලයින් එක ප්‍රයිස් එක කම්පෙයාර් කරලා බලන්න කොහොමද මේ Google flight වලින් එයා ටිකට් එක බුක් කරගන්න අපි බලමු රයිට් මුලින්ම Google එකේ සර්ච් කරන්න Google flight කියලා මේ විදිහට සිලෙක්ට් කරගන්න රයිට් ඊට පස්සේ ඔයාලට පුළුවන් කොහොමද ඔයා රවුන්ඩ් ට්‍රිප් එකක් තමයි බුක් කරන්න ඕනේ ඔයා ඉන්නේ ටුවර් එකකට අපි හිතමු ඔයාලා දෙන්නෙක් ට්‍රැවල් කරනවා කපල් එකක් ට්‍රැවල් කරනවා කියලා ඊළඟට ඔයාලට ක්ලාස් එක සිලෙක්ට් කරන්න පුළුවන් මම මෙතනදී බජට් ක්ලාස් එක ඉකොනොමි කියලා සිලෙක්ට් කරනවා ඔයා ඉන්නේ කොළඹ ඉඳලා කොළඹ වලට කොළඹ කොළඹ සිලෙක්ට් කරන්න අපි ඩේට් එක දාමු ඕගස්ට් වල දවසක් ගමු අපි හිතමු ඕගස්ට් 19 ට්‍රැවල් කරනවා ටියුස්ඩේ ටු මන්ඩේ අපිට මේක සර්ච් කරලා බලන්න පුළුවන් එතකොට මෙතනදී බෙස්ට් ඔප්ෂන් එක තමයි මම පෙන්නන්නේ අනිත් ප්‍රයිස් එක කම්පෙයාර් කරලා ඔයාට චීපස්ට් ඔප්ෂන් එකේ ඉඳලා කම්පෙයාර් කරලා බලන්න පුළුවන් ප්‍රයිස් එක මෙතනදී දැනට මෙයා පෙන්නන විදිහට එයාෂියා තමයි affordable නම් ඉතින් ඔයාට ෆ්ලයිට් එක සිලෙක්ට් කරගන්න පුළුවන් මෙතනින් එතකොට ඊට පස්සේ ඔයා රිටර්න් ෆ්ලයිට් එක ඊළඟට සිලෙක්ට් කරන්න ඕනේ රිටර්න් ෆ්ලයිට් එකත් ඔයාගේ ටයිම් එකට අනුව මේක රිටර්න් වෙන්නේ රැයටයි 55ට so මේක රිටර්න් රැයටයි 55ට මේක රිටර්න් වෙන්නේ උදේ 8:40ට ඉතින් මේ විදිහට ඔයාට ඔයාගේ ටයිම් එකට අනුව ෆ්ලයිට් එක සිලෙක්ට් කරගන්න පුළුවන් මේ ෆික්ස් එයා ෆ්ලයිට් එකකුත් තියෙනවා මේ විදිහට පෙන්නනවා ශ්‍රී ලංකන් එයාලයින් ඉතින් ප්‍රයිස් එක කන්වර්ට් කරලා බලන්න මැලේසියන් රිංගිට් ටු ශ්‍රී ලංකන් රුපීස් ඒ අදාළ දවසේ ඔය බල් වීඩියෝ බලන දවසේ රේට් එක කොහොමද කියලා ඉතින් අපි හිතමු මේක තමයි සිලෙක්ට් කරනවා ඊට මම සිලෙක්ට් කරපු විදිහට ප්‍රයිස් එක වෙන රිංගිට් 1403ක් අපිට මේක ඕකේ නම් අපිට පුළුවන් ඔයාලට මෙතන පේනවා බුකින් ඔප්ෂන් කීපයක් තියෙනවා දැන් එයා ඒෂියා ෆ්ලයිට් එක උනත් අපිට එයා ඒෂියා සයිට් එක through බුක් කරන්නත් පුළුවන් එහෙම වුණොත් 1463ක් යනවා රිගිට් වලින්. රුපියල් වලින් ගත්තොත් 1,03,000ක් වගේ. මේ දෙන්නෙක්ට ප්‍රයිස් එක. ඊට පස්සේ book with ly.com. ඉතින් ly.com කියන සයිට් එක through book කරොත් රිගිට් 1,400යි. මෙතනදී ඔයාලට බලන්න මේ third party site එකක්. ඉතින් මේ site එක through book කරොත් ගාණ ටිකක් අඩුයි. ඉතින් ඔයාලට කැමති option එක select කරන්න පුළුවන්. මේ trip.com through flight එක book කරොත් රිගිට් 1,500ක් වෙනවා. Expedia through book කරොත් 1,468. මේ විදිහට ඔයාලට කැමති ඔප්ෂන් එකක් true ඔයාට සයිට් එක ඔයාට ෆ්ලයිට් එක බුක් කරගන්න පුළුවන් රයිට් ඒ විදිහට ඔයාට ඔයාගේ එයා ටිකට් එක බුක් කරගන්න පුළුවන් ඉතින් ටිකට් එක බුක් කරන හැටි මම මේ වීඩියෝ එකේදී කතා කරන්නේ නැහැ මොකද එහෙම වුණොත් වීඩියෝ එක දිග වෙනවා ඉතින් ඔයාට ප්‍රයිස් එක කම්පෙයාර් කරලා ඔයාට ට්‍රැවල් ඒජන්සි එකකට කතා කරලා බලන්න පුළුවන් සමහර වෙලාවල් තියෙනවා ට්‍රැවල් ඒජන්සි වල එයා ටිකට් ප්‍රයිස් එක එයා ලයින් එකේ සයිට් එකට වඩා ගාණ ටිකක් අඩු වෙන වෙලාවල් තියෙනවා ඉතින් ඒ ගැන පොඩ්ඩක් කම්පෙයාර් කරලා බලලා හොඳ ඩීල් එකකට ඔයාගේ ටිකට් එක බුක් කරගන්න. ඉතින් මම මෙතනදී බජට් ට්‍රිප් එකක් තමයි ප්ලෑන් කරන්නේ. ඉතින් මම හිතනවා ඔයාලා දෙන්නෙක් ට්‍රැවල් කරන්න සාමාන්‍යයෙන් අපි බෆර් එකකුත් තියලා ලක්ෂ 140ක් 150ක් වගේ 150ක් ගමුකෝ අපි. ලක්ෂ 150ක් වගේ ඔයාලා දෙන්නට අප් ඇන්ඩ් ඩවුන් ටිකට් එකක් බුක් කරගන්න පුළුවන්. බජට් එයා ලයින් එකක. ඉතින් සාමාන්‍ය ලංකාවේ ඉඳලා මැලේසියාවට එන්න පැය 3මාරක් උපරිම වුණොත් පැය 3යි විනාඩි 45ක් වගේ කාලයක් තමයි යන්නේ. ඉතින් පොඩි ස්නැක් එකක් අරගෙන ඔයාට මේ පොඩි වෙලාවට ට්‍රැවල් කරගන්න පුළුවන්. ඉතින් අර ලොකුවට කම්ෆර්ට් ගැන හිතන්නේ නැත්තම්
බජට් එයාලයින් එකක් ගොඩක් හොඳයි. ටිකක් මහත කෙනෙක් නම් මහත කෙනෙක් හරි ගොඩක් උස කෙනෙක් වගේ නැමී නම් බජට් එයාලයින් වාට හොඳරම ගැලපෙනවා. එහෙම උස මහත කෙනෙක් නම් වාට පුළුවන් ටිකට බුක් කරන වෙලාවට වාට සීට් සිලෙක්ට් කරන වෙලාවට එක්ස්ට්‍රා ලෙග් ස්පේස් තියෙන සීට් එක බුක් කරගන්න. ඉතින් ඒක වාටම කරගන්න පුළුවන් සයිට් එක through. ඉතින් එහෙම රික්වෙස්ට් කරලා එහෙම නැත්නම් ෆ්ලයි කරන වෙලාවේදී වාට පුළුවන් ඒ හවුස් එකේ කතා කරලා ෆ්ලයිට් එකේ පැසෙන්ජර්ස්ලා අඩුයි නම් මට පොඩ්ඩක් මෙතන ලෙග් ස්පේස් මදි කියලා එක්ස්ට්‍රා ලෙග් ස්පේස් එකක් තියෙන සීට් එකකට වාට මාරු වෙන්න පුළුවන් ෆ්ලයි කරන වෙලාවේදී පැසෙන්ජර්ස්ලා අඩුයි නම්. ඉතින් අපි ඒ විදිහට එයා ටිකට් එක බුක් කරගත්තා. ඉතින් අපි ඊළඟට වීසා ඇප්ලයි කරන විදිහ බලමු. වීසා ගැන කතා කරද්දී මම හොඳ නිවුස් එකක් දැක්කා. ලංකාවේ නිවුස් සෝස් වල මේ ළඟදී වාර්තා කරලා තිබ්බා ලංකාවේ රජය මේනකොට මැලේසියාවත් එක්ක සාකච්ඡා කරනවා කියලා ෆ්‍රී වීසා ප්‍රොසෙස් එකක් ගැන. ඉතින් මම හිතන්නේ මේක ඔන් අරයිවල් වීසා වෙන්න ඕනේ. මොකද සිංගප්පූර් තායිලන්ඩ් වගේ. ඉතින් එහෙම වුණොත් ඉස්සරහට මේ වීසා රික්වයර්මන්ට් ප්‍රශ්න නැතුව ලංකාවට සිංගප්පූර් තායිලන්ඩ් යනවා වගේ මැලේසියාවටත් ප්ලේසින් ඉන්න පුළුවන් කාලයක් ඉස්සරහට එයි. හැබැයි මේ ගැන කිසිම නිවුස් සෝස් එකක් මැලේසියාව නිවුස් සෝස් එක මම මේක දැක්කේ නෑ. මම පොඩ්ඩක් විස්තර හොයලා බැලුවා. ඉතින් මට එහෙම මොකුත් හම්බුනේ නෑ. හැබැයි මේ කියන ලංකාවේ කියන විදිහට ඉතින් ලංකාවේ නිවුස් සෝස් වල තියෙන විදිහට ඒ දේවල් ඉස්සරහට සිද්ධ වුණොත් ඉක්මනින් ඔන්න රැවල් වීසා විදිහට මැලේසියාවට ට්‍රැවල් කරන්න ලේසියෙන් එන්න පුළුවන් වෙයි. කොහොම නමුත් දැනට තියෙන නීති රෙගුලාසි අනුව මැලේසියාවට එන්න නම් විසිට් කරන්න එන්න නම් අනිවාර්යෙන්ම කලින් වීසා ඇප්ලයි කරන්න ඕනේ. ඉතින් මේකට ක්‍රම දෙකක් තියෙනවා. එකක් වාට පුළුවන් ඒජන්ට් කෙනෙක් කරා එහෙම නැත්නම් ලංකාවේ ඒජන්සි එකක් කරා ට්‍රැවල් ඒජන්සි එකක් කරා වීසා ඇප්ලයි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් තනියෙන් වීසා ඇප්ලයි කරනවා නම් මැලේසියානු ඉමිග්‍රේෂන් එකේ ඔෆිෂියල් සයිට් එකක් තියෙනවා. ඉතින් ඒ සයිට් එක through account එක ක්‍රියේට් කරලා ඔයාලට තනියෙන් වීසා ඇප්ලයි කරන්නත් පුළුවන්. ඉතින් මම ගොඩක් ફોකස් කරන්නේ ඔයා තනියෙන් වීසා ඇප්ලයි කරනවා කියලා. මොකද ඔයා ඒජන්සි එකක් කරා නැත්නම් ඒජන්ට් කෙනෙක් කරා වීසා ඇප්ලයි කරොත් මම දන්න විදිහට රුපියල් 15000කට වඩා වැඩි ගාණක් ඒගොල්ලෝ ගන්නවා වීසා ඇප්ලයි කරන්න. ඉතින් ඔයා තනියෙන් වීසා ඇප්ලයි කරනවා නම් සාමාන්‍ය මැලේසියානු එකේ 120ක් වගේ තමයි යන්නේ. කියන්නේ ලංකාවේ රුපියල් වලින් ගත්තොත් එහෙම රුපියල් 8500ත් 9500ත් වගේ පොඩි මුදලක් ඔයාට වැය වෙනවා එක්කෙනෙක්ට වීසා ඇප්ලයි කරන්න මේ ඔන්ලයින් සයිට් එක හරහා. ඒවට කරන්න තියෙන්නේ මේ තියෙන වෙබ්සයිට් එකට ගිහිල්ලා account එක ක්‍රියේට් කරගන්න. ඔයාලා දෙන්නෙක් ට්‍රැවල් කරනවා නම් මේ එකම account එකෙන් වීසා ඇප්ලයි කරන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඔයාලා දෙන්නට වෙන වෙනම account එකක් ක්‍රියේට් කරගෙන ඊමේල් එකෙන් account එකක් ක්‍රියේට් කරලා වීසා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මේ වීසා ඇප්ලයි කරන process එක ගැන වීඩියෝ ඕනේ තරම් YouTube එකේ තියෙනවා. සිංහල වීඩියෝස් ඕනේ තරම් තියෙනවා. YouTube එකේ සර්ච් කරලා බැලුවොත් කොහොමද මැලේසියාවට විසිට් වීසා ඇප්ලයි කරන්න කියලා. ඒ වීඩියෝ ආට බලාගෙන ඒක ෆලෝ කරලා ඒ විදිහටම එයාට ඩොකියුමන්ට් එක ෆිල් කරලා ඔයාට ඔන්ලයින් වීසා ඇප්ලයි කරන්න පුළුවන්. ඉතින් මම මේ වීඩියෝ එකේ දිගට කතා කරනවා මේකට ඔයාට අවශ්‍ය වෙන ඩොකියුමන්ට් මොනවද සහ ඒ සම්බන්ධ ඔයා මොනවද දැනගෙන ඉන්න ඕනේ කියන කාරණා ගැන. රයිට්. මැලේසියන් විසිට් වීසා ඇප්ලයි කරන්න ඔයාට මුලින්ම ඕනේ වෙනවා වීසා ෆොටෝ එකක්. ස්ටුඩියෝ එකට ගිහිල්ලා මේ තියෙන මෙෂර්මන්ට් වලට මේ තියෙන ක්‍රයිටීරියා වලට වයිට් බෑග්ග්‍රවුන්ඩ් එකක වීසා ෆොටෝ එකක් ඕනේ. මේ මෙෂර්මන්ට් එක ස්ටුඩියෝ එකට දෙන්න ෆොටෝ එක ගන්න කලින් මට මේ විදිහට ෆොටෝ එක ඕනේ කියලා. ඉතින් ඒකට ඒ ෆොටෝ එක සොෆ්ට් කොපි එකක් විදිහට අනිවාර්යෙන් ගන්න. ඒක ඇටච් කරන්න ඕනේ වීසා ඇප්ලයි කරද්දී. රයිට්. ඒක අංක 1. ඊළඟට ඔයාට ඕනේ වෙනවා ඔයාගේ පාස්පෝර්ට් එකේ ෆොටෝ එකක්. පාස්පෝර්ට් එක ඔයාගේ ෆොටෝ එකත් එක්ක ඔයාගේ ඩේටා ටික තියෙන ෆොටෝ එකේ තියෙන පේජ් එක සහ ඒ උඩ පේජ් එක තනි ෆොටෝ එකකට අරගන්න. ඒක ඇටච් කරන්න ඕනේ දෙවෙනි ඩොකියුමන්ට් එක විදිහට. ඉතින් ඒක PDF එකක්වත් ඒක Word document එකක්වත් නෙමෙයි. ඒක අනිවාර්යයෙන්ම image format එකෙන් තියෙනවා. right. ඔයාගේ visa photo එක සහ ඔයාගේ passport photo එක. ඊළඟට ඔයාට ඕනේ වෙනවා ඔයාගේ company letter එකක්. ඔයා company එකක employee කෙනෙක් නම් ඔයාට attach කරන්න ඕනේ ඔයාගේ company එකේ employee කෙනෙක් කියලා prove කරපු document එකක්. ඉතින් මේක ඔයාට company එකේ HR එක request කරලා HR එකට කියලා මේ letter එක ගන්න පුළුවන්. අනිවාර්යෙන් මේ letter එක ලංකාවේ තියෙන Malaysian High Commission එකේ address වෙන්න ඕනේ. right. ඒ letter එකේ තියෙන්න ඕනේ ඔයා මෙන්න මේ දවසේ ඉඳලා මෙන්න මේ දවසට මැලේසියා යනවා. ගිහිල්ලා ඇවිල්ලා ආපහු මේ company එකේ work කරනවා. මේ company එකේ employee කෙනෙක් කියලා Malaysian High Commission එක ලංකාවේ තියෙන Malaysian High Commission එක address කරපු letter එකක් වෙන්න ඕනේ. right. අපි හිතමු company එකක employee කෙනෙක් නෙමෙයි කියලා. business owner කෙනෙක් කියලා. තමයි මේ company එකේ අයිතිකාරයා කියලා. ඉතින් එහෙම වුණොත් ඔයා business එකක් කරන කෙනෙක් නම් ඒ business එක ඔයාගේ කියලා prove කරන්න පුළුවන්. ඒ අදාළ document business registration එකත් එක්ක තියෙන ඒක ඔයාගේ කියලා prove කරන්න තියෙන document ටික තනි document එකක් විදිහට හදලා attach කරන්න පුළුවන් අන්නේ company එක වෙනුවට. right. එහෙමත් නැත්නම් ඔයාට පුළුවන්
ස්ටඩන්ට් කෙනෙක් නම් කැම්පස් එකට රික්වස් කරන්නවා මෙන්න මේ දවස් ටිකටුව එකක් යනවා මේ දවස්ටික මොටුව එකක් යනවා මම මේ කැම්පසික ස්ටඩන්ට් කෙනෙක් කියලා මේෂන් කරපු ලේට එකක් වාට ආශයන එක්කෝයාට කම්පැනිකින් ලේට එකක් ඕනවා කම්පැනික ඉම්පලෝයි කෙනෙක් කියල පරු කරන්න එමනත්තම් බිස්නස් එකක් කරනවා බිස්නස් එක ඔයාගේ කියල පරු කරන්න ඩොකමට එකක් ඕන ඩොකමට තන ඩොකමට එකක් ති ටච් කරන්න ඕන එමත් ඇත්තම් වගේ ස්ටඩන්ට් වැරිෆිකේෂන්යක් අවශ්‍ය ස්ටඩන්ට් කෙනෙක් කියලා මත තියාගන්නවා මේ බිස්නස් කරන කෙනෙක් නම් අනිවාරගේ බිස්නස් ඩොකමට එක් විස රික්වස් ලට එකක් ලියන්නෝට ති රික්වස් ලටගේ ම මේ දස්ටික මේ දවස ට්‍රල් කරනක රික්වස් කරලා පාට පයිසා එකක් කෝනි කියල රික්වස් කරලා ලෙට එකක් ලියලා ඒක ටච්වෙන් ඕන තෝට ඒක ඔක්කොම තනි ඩොකමටයක් කොද ඩොකමට කීපයක් නේ තනි ඩොකමටක් විදිටවා ස්කෑන් කරලා හදාගන්න ඕනේ එක ඩොකමට එකට එක ඩේ ඩොකමට පේජ් ගොඩක් තියෙන රයිට්තකොට අන්න ඩොකමටලි එකක් අප්ලෝඩ් කරන්න ඕන ඊළඟ වැදගත්ම කාරනවා ෆයිනන්ශල් ස්ටේට්මට එක මලේෂය ටවල් කරන්න නවන වගේ ෆයිනන්ශල් ස්ටේට්මට එක පරු කරන්න ට ඩොකමට සබමිට කරන්න වෙනවා මෙතරදී වාට පුළුවන් බැංකුවට ගිහිල්ලා මාස 3ක බෑන්ක් ස්ටේට්මටක් රික්වස් කරන්න රයිට් එතෝට එක පින්ට් කරලා තමයි දෙන්න මත තියන පින් කරලා දෙන එක වා ස්කෑන් කරලා පඩක් විදිර කරගන්න ඕන රයිට් ඒ බෑන්ක් ස්ටේට්මට එකත් එක මාසුන බෑන්ක් ස්ටේට්මට ඇත් එක් රික්වස් කරන්න බෑන්ක් බැලන්ස් කන්ෆර්මේෂන් එක එම බෑක් බැලන්ස් කන්ෆර්මේෂන් එක අනිවාරයෙන්ම පදන්නවා කලින් දවස තිබුණ ආගේ බැලන්ස එක තමයි මේ ස්ටේට්මට එක තියෙන් රයි් මේ කන්ෆර්මේෂන් ලට එක තියෙන් එකනවා අද බැංකුට ගිල්ලා අට බෑක් බැලස් කන්ෆර්මේෂන් කොන කිවොත්තහෙම වගේ එලට එක තියෙන්නේ වගේ ඊය දවසේ ගැන රෑ 12ට කලින් තිබුණ බැලන්ස එක තමයි ස්ටේට් කරලා තියෙන්නේ වෙන්න මෙච්චරක් තියෙනවා කියලා අනේ බැලන්ස එක අනිවාරයෙන්ම ලක්ෂ 2.5කටවත් වඩා වැඩි වෙන්න ඕන අඩුම හෙමනොත් තමයි ගොඩක් කලාට විසා වාට හම්බෙන් තියෙන චාන්සක වැඩිවී රයි් එතවට ලක්ෂ 2.5කට වැඩි බෑක් බැලන්ස් කන්ෆර්මේෂන් එකක් වාගාව තියෙනවා රයි් මේක මේ ප්ලයි කරන දවස් තමයි මේ දෙක හමර තියෙන් ඕන තිව බැංකොට හිල්ලන දවසේ මේ ඇප්ලයි කරනක වීස ප්ලයි කරන්න මේ බැක් ස්ටේට්මට බැංකුවෙන් ඇප්ලයි කරන දවස බැංක් කන්ෆර්මේෂන ඇප්ලයි කරන දවස වෙද මංගරකිපු මිනිමම් බැලන්ස එක නිවාරයෙන් කවුන්ට එක තියෙනවා රයි් වීස ප්ලයි කරන දවස නෙමයි බැලස් කන්ෆර්මේෂන් එක බැංකුවෙන් ගන්න දවස රයි් ඉට පස්ස වගේ බැලන්ස එක එච්චර ගැටලුවක් නෑවකවුන්ට තිබුණත් එකයි නටත් එකයි රයි් තවට මේ බැලස් කන්ෆර්මේෂන් එකයි ස්ටේටමට එකයි තනි ඩොකමට එක ටච්ෙන් ඕන එක ඩොකමට කීපයක් නෙමයි මේ කොපින් කල දෙන්න බැංකුවෙන් වාස්කෑන් කරලා එක ඩොකමට එකට හදාගන්න රයි් එතකොට වාගරමක් කම්පනි ලට එකන තම් බිස්නස් රජිස්ට්‍රේෂන් එක ස්ටඩන්ට වැරිෆිකේෂන් ලට එක සහ මේ බෑන්ක් බැලස් කන්ෆර්මේෂන් එක අනිවාරයම ලංකාවේ තියෙන මැලේෂයෙන් හයි කමිෂන් එක ඇඩ්‍රස් වෙලා තියෙන්නවා යිටවා රික්වස් කරදි කැම්පස එකෙන් වේවා පැනිකින් වේවා බැංකුවෙන් වේවා මිලට එක රික්වස් කරද්දි කියන්න ම මෙමටුවයක් කියන්නේ තකට මට මේක හයි කමිෂන ඇඩ්‍රස් වෙන්න මලේෂ එම්බසික ලංකාව තිය එම්බසි ඇඩ්‍රස් වෙන්න ඕන කියලා ඉතින් ඇඩ්‍රස් ගුල තියනවා එම නැතිවන තාගුගල සච් කරන්න මලේෂයන් හයි කමිෂන් of ශ්‍රී ලංකා කියලා එතකොට ඇඩ්‍රසේ වාට ගන්න පුළුව ලංකාව ඇඩ්‍රස එක බැංකෝට හරි වගේ අදාල ආයතනට ලබා දෙන්න ඉතින් එතකොට ගොල්ල එක ස්ටේට් කල දෙන අපිට කල දෙනවා රයි් අන්න ඩොකමටික අනිවාරෙන්වා සබමිට් කළ යුතුයි ඒ අමතර අනිවාර ඩොකමට එක තමයි ගේ කමඩේෂන් පුප් කරන්න හොටල් බුකින්න එකක් කලින් කතා කරාවගේ හොටල් බුකින්න තියෙන් ඕන හොටල් බුකින්න එකත් වගේ යන දවසදල එන්න දවසට තියෙන ඩොකම කලින් ඔක්කොම අර ඩොකමට එක් සමාන වෙන්න ඕන කම්පැනික රික්වස් කරනවානේ ලෙටයක් ඕනිකල් තොර ඒ තීර දවස්ටිකටම තමයි යවාගේ හොටල් බුකින්න එක තියෙන්න්නත් ඕන ඒ තියෙන දවස්ටිකරම තමයි යවාගේ එයා ටිකට එක බුක්කල තියෙන්න්නත් ඕන එයා ටිකට අනිවාරෙන්ම රිටර්න් එයා ටිකට්ටක් යුතුයි පහු ලංකාවට එනවා කියලා පූ කරන්න ඉතින් එකට රිටර්න් එයා ටිකට්ටක් වෙන්න ඕන ඉතින් මෙතන වීසා ප්ලයි කරද්දී ඔයා ඔන්ලයින් තනියම වීසා ප්ලයි කරද්දී වාට ඩමි ටිකට්ටක් බුක් කරලා වීසා ප්ලයි කරන්න බෑ අනිවාර්යෙන්ම ඔරිජිනල් එයාලයින් එකක් හරි මොකක් හරි හරහා ඔරිජිනල් එයා ටිකට් එකක් විය යුතුයි ආපහු රිටර්න් වෙන එයා ටිකට් එකක් විය යුතුයි රයිට් මේක ඒජසය කර ඇප්ලයි කරනවන වාඩිතින් මෙතන් ඩොකිමට මේ කිස් දෙයක් බොරිවෙන්න දෙයක් නෑ යාලා වගේ රික්වස් කරන දේවල්ටික වාට දුන්නට පස්සේ එය දර මුදල කිවට පස්සේ යාලා වගේ වීස එක කරලා දෙනවා රයි් ඉතින් මඟ කිව් වගේ වතනී වීස ඇප්ලයි කරනවන රුපියලට 1500 වගේ අතර ගාන තමයි එක්කෙනෙක්ට ඉතින් ඒදියට මේ ඩොකිමටික සබ්මිට් කරලා මයිත් මේ ලික් එක දාන්න මෙන මේ ලින්කගෙන් කවන්ට ක්‍රේට් කරලා වාට වීස ඇප්ලයි කරන්න පුළුවන් ඕන තර YouTube එක වීඩියෝස් තියෙන මේ
වීසා ඇප්ලයි කරන විදිය ගැන විසිට් වීසා ඇප්ලයි කරන විදිය ගැන ඉතින් ඒ ගැන බලලා හරි විදිහට වීසා ඇප්ලයි කරන්න සාමාන්‍යයෙන් පැය 48ක් ඇතුළත ඒ කියන්නේ දවස් 2ක් ඇතුළත ඔයාගේ ඩොකියුමන්ට් එක හරිනම් වීසා ලැබෙනවා. ඔයාගේ ඊමේල් එක හරහා ඔයාට වීසා එකක් තමයි එන්නේ. රයිට්. මේ වීසා එක ඔයා තියා ගන්න ඕනවා ට්‍රැවල් කරන දවසට එයාපෝට් එකේදී පෙන්නන්න. රයිට්. ඒක තමයි ඔයාගේ වීසා එක. ඉතින් ඒ වීසා එක සමහර වෙලාවල් තියෙනවා උදේ ඇප්ලයි කරලා සමහරවිට හවසත් එනවා. කියන්නේ තරම් ෆාස්ට් වෙන වෙලාවලුත් තියෙනවා. ඔයාගේ ඩොකියුමන්ට් එක හරිනම් සමහරවිට දවස් දෙකකට වඩා වැඩි වෙන වෙලාවලු කලාතුරකින් තියෙනවා. ඉතින් එහෙම වෙන්නේ වීකෙන්ඩ් එකේ එම්බසි එක වැඩ කරන්නේ නැහැ. ඒගොල්ලෝ නිවාඩු. තහ ලංකාවේ හොලිඩේස් වලට සහ මැලේසියන් හොලිඩේස් වලටත් එම්බසි එක වහලා මොකද වීසා එක ඔෆර් කරන්නේ ලංකාවේ තියෙන මැලේසියන් හයි කමිෂන් එකේ. රයිට්. ඉතින් ඒ හින්දා ලංකාවේ පබ්ලික් හොලිඩේස් සහ මැලේසියන් පබ්ලික් හොලිඩේ දෙකටම ඒගොල්ලන්ට නිවාඩු. ඉතින් එහෙම නැත්තම් වැඩ කරන දවස් 48ක් වැඩ කරන දවස් දෙකක් ඇතුළත එහෙම නැත්නම් පැය 48ක් ඇතුළත ඔයාගේ වීසා එක ඔයාට ඊමේල් එකකින් දැනුම් දෙනවා වීසා එක අප්‍රූව් වුණා කියලා. එතකොට ඔයාට ඒක ඩවුන්ලෝඩ් කරගන්න පුළුවන්. රයිට්. ඉතින් ඔය විදිහට වීසා ඇප්ලයි කරන්න. ඉතින් තව ඇඩිෂනල් ඩොකියුමන්ට් එකක් තියෙනවා මගේ යාළුවෝ කීප දෙනෙක්ගෙන් ඉල්ලලා තිබුණා. අර රික්වයර්ඩ් ඩොකියුමන්ට් ටික අනිවාර්යයෙන්ම සබ්මිට් කළ යුතුයි වීසා ඇප්ලයි කරද්දී. එහෙම නැත්නම් ඔයාගේ ඩොකියුමන්ට් වල මොකක්ද ප්‍රශ්නයක් තිබුණොත් ඒගොල්ලෝ රිජෙක්ට් කරන්නේ නැහැ පළවෙනි පාරම. ඩොකියුමන්ට් ප්‍රශ්නයක් තිබුණොත් ඔයාගේ තවම ඩොකියුමන්ට් එක ඒගොල්ලෝ රික්වෙස්ට් කරලා මේල් එකක් එවනවා. ඉතින් අර සයිට් එකෙන් ඔයාට ඒ ඩොකියුමන්ට් එක ඇටච් කරන්න පුළුවන්. මම දන්න ගොඩක් අයගේ රික්වෙස්ට් කරලා තිබ්බ ලෙටර් එක තමයි EPF ලෙටර් එක. EPF ස්ටේට්මන්ට් එක. රයිට්. එතකොට කම්පැනි එකක වැඩ කරන කෙනෙක් නම් ඔයාට පුළුවන් ඔයා EPF කන්ට්‍රිබියුට් කරලා තියෙනවා කියලා සෙන්ට්‍රල් බැංක් එකෙන් මේ සෙන්ට්‍රල් බැංක් එකේ EPF ඩිපාර්ට්මන්ට් එකෙන් ස්ටේට්මන්ට් එක ගන්න. ඔයාගේ EPF ස්ටේට්මන්ට් එක ගන්න. ඉතින් මම රෙකමන්ඩ් කරන්නේ මේ ඔයාගේ වීසා ඩොකියුමන්ට් සබ්මිට් කරද්දීම මේ EPF ඩොකියුමන්ට් එක ඇටච් කරන්න. ඉතින් මේක හරි ලේසි. ඔයාට පුළුවන් සෙන්ට්‍රල් බැංක් එකේ මම මේ තියෙන මේ ඊමේල් එකට රික්වෙස්ට් එකක් දාන්න මට මෙහෙම මගේ බැංක් මෙහෙම EPF මේ බැලන්ස් ස්ටේට්මන්ට් එකක් ඕනි කියලා. ඉතින් එතකොට ඒගොල්ලෝ ඒ අදාළ කාර්යයට ඔයා මෙච්චර කල් කන්ට්‍රිබියුට් කරලා තියෙන EPF ස්ටේට්මන්ට් එකක් ඊමේල් කරනවා. ඉතින් ඒක ඔයාට ඇටච් කරන්න පුළුවන් කලින්ම වීසා රික්වෙස්ට් කරද්දීම. මොකද රික්වෙස්ට් කරන තැන ඔයාට ඇඩිෂනල් ඩොකියුමන්ට් ඇටච් කරන්න තැනක් තියෙනවා. අන්න එතෙන්ට ඒ ස්ටේට්මන්ට් එක ඇටච් කරන්න. එතකොට ඔයාගේ ගොඩක් වෙලා ඇඩිෂනල් ඩොකියුමන්ට් රික්වෙස්ට් කරන්නේ නැහැ. ඉතින් අපි තුමාට EPF ස්ටේට්මන්ට් ගන්න විදියක් නැහැ කියලා. කියනවා කම්පැනි එකෙන් ඔයාට ස්ටේට්මන්ට් දෙන්නේ නැහැ කියලා. එහෙම වෙන්නේ ගොඩක් වෙලාවට ෆොරින් කම්පැනි එකක වර්ක් කරනවා නම්. ඉතින් එහෙම වුණොත් ඔයාට රික්වෙස්ට් කරන්න වෙනවා කම්පැනි එකෙන්. ඔයා ෆොරින් කම්පැනි එකක් මේ කම්පැනි එක රෙජිස්ටර් වෙලා තියෙන වෙන රටක. ඉතින් ඔයාට EPF නැහැ කියන එක ප්‍රූව් කරලා ඒ ලෙටර් එකේ තියෙන්න ඕන. ඒක කම්පැනි එකෙන් මෙන්ෂන් කරලා තියෙන්න ඕනේ. ඔයාට මෙහෙම EPF නැහැ කියන එක. රයිට්. ඒකට ඒ ලෙටර් එක ඇටච් කරන්න පුළුවන් අර ඇඩිෂනල් ඩොකියුමන්ට් තැනට. හරි. ඉතින් ඔය ඩොකියුමන්ට් එක තමයි මම දන්න විදිහට ඇඩිෂනල් රික්වෙස්ට් කරලා තිබුණේ මගේ යාළුවන්ගෙන්. ඉතින් ගොඩක් වෙලා ඩොකියුමන්ට් ප්‍රශ්නයක් නම් රිජෙක්ට් වෙන්නේ නැහැ. ඔයාගේ ඇඩිෂනල් ඩොකියුමන්ට් රික්වෙස්ට් කරනවා. හැබැයි ඔයා ඩොකියුමන්ට් සබ්මිට් කරන්න කලින් ඔයාගේ පර්සනල් ඩේටා ෆිල් කරන්න තියෙනවා. ඉතින් මේ කියන සයිට් එකේ. එතකොට මේ ඩේටා ෆිල් කරද්දී අනිවාර්යෙන් අකුරු හරියට බලන්න. ඔයාගේ පාස්පෝර්ට් නම්බර් එක හරියට බලන්න. පාස්පෝර්ට් කැටගරි එක හරියට බලන්න. මේ දේවල් එකක් හරි වැරදුනොත් ඔයාට වීසා රිජෙක්ට් වෙනවා. ඔයාට ආපහු සල්ලි ගෙවලා වීසා ඇප්ලයි කරන්න වෙනවා. එහෙම. ඉතින් අනිවාර්යෙන්ම ඔයාගේ ඩේටා ඔයානේ දන්නේ ඔයාගේ ඩේටා ගැන. ඔයාගේ නම ස්පෙලිංස්, ඔයාගේ පාස්පෝර්ට් නම්බර්, ඔයාගේ පාස්පෝර්ට් කැටගරි එක. ඉතින් හැම දෙයක්ම හරි විදිහට හරියට අකුරු බලලා පාස්පෝර්ට් එකේ තියෙන විදිහට ෆිල් කරන්න. ඉතින් ඕනේ තරම් වීඩියෝස් තියෙනවා. ඉතින් ඒවා බලලා ඒ ෆෝම් එක හරියට ෆිල් කරන්න, ඩොකියුමන්ට් එක හරියට ඇටච් කරන්න. එහෙම වුණොත් මම අර කියන විදිහට දවස් දෙකක් ඇතුළත වීසා එනවා. රයිට්. මෙතනදී දැනටමත් ඔයා දන්නවා වීසා ඇප්ලයි කරන්න ඔයාට ඕනේ කරන මේ රික්වයර්ඩ් ඩොකියුමන්ට් ටික මොනවද කියලා. ඉතින් මේ ඩොකියුමන්ට් ටික අඩුම ගානේ සතියකටවත් කලින් වීසා ඇප්ලයි කරන්න සතියකටවත් කලින් මේ ටික ඔක්කොම ලෑස්ති කරලා තියාගන්න. මේ ටික ඔයාගේ EPF ස්ටේට්මන්ට් එක එහෙම ඔයාට තියෙනවා නම් ඒක සෙන්ට්‍රල් බැංක් එකෙන් මම අර දාපු ඊමේල් එකක් දාලා ඔයාගේ ඒ ස්ටේට්මන්ට් එක රික්වෙස්ට් කරලා තියාගන්න. ඉතින් එහෙම වුණොත් ඔයාට ඇඩිෂනල් ඩොකියුමන්ට් ඉල්ලපු ගමන් ඒක ඇටච් කරන්න පුළුවන්. රයිට්. ඉතින් මේ දේවල් කලින් ලෑස්ති කරලා තියාගන්න. එතකොට ඔයාගේ ඔයාට ට්‍රැවල් ප්ලෑන් එකක් ඇතුව මේවා ටික ලෑස්ති කරගන්න පුළුවන්. රයිට්. එතකොට මේ වීසා ගැන කතා කරද්දී ඉතින් විසිට් වීසා විතරක් නෙමෙයි කතා කරනවා නම් ගොඩක් දේවල් තියෙනවා කතා කරන්න. ස්ටුඩන්ට් ඔයා ට්‍රැවල් කරන්න එන්න බලාපොරොත්තුවක් තියෙනවා. ස්ටුඩන්ට් එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් වර්ක් කරන්න එන්න බලාපොරොත්තුවක් තියෙනවා නම් ඉතින් මේ වර්ක් එකෙත් කැටගරිස් කීපයක් තියෙනවා කතා කරන්න. ඉතින් ඒ ගැන ඉස්සරහට වීඩියෝ සීරීස් එකක් කරන්න අයිඩියා එකක් තියෙනවා. ඉතින් ඔයාලට දැනගන්න ඕනේ දේවල් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. අපි ඉස්සරහට වීඩියෝ එකකින් මේ ගැන කතා කරමු. මේ වීඩියෝ එකේ අපිට වෙලාව මදි මේ හැමදේම කතා කරන්න.
ඉතින් කමෙන්ට් කරන්න ඔයාලා දැනගන්න ඕනේ මොනවද කියලා අපි කතා කරලා බලමු ඉස්සරහට. විසිට් වීසා විතරක් නෙමෙයි මේ අනිත් හැම දෙයක් ගැන. right? ඉතින් විසිට් වීසා එකේදී ඔයා දැනගන්න ඕනේ අනිත් කාරණාව තමයි ඔයාට මේ වීසා එක හම්බෙන්නේ සිංගල් එන්ට්‍රි එකකට. ඒ කියන්නේ ඔයාට මැලේසියාවට එන්න එක පාරකට අවසර විතරයි හම්බෙන්නේ. ඉතින් ඔයාට හිතන්න ඔයාගේ වීසා එක ඔයාට ඉෂුව වුණා කියලා. අනේ ඉෂුව වෙච්ච දවසේ ඉඳලා මාස 6ක් ඔයාගේ වීසා එක වැලිඩ්. ඔයාගේ ටිකට් එක ඉෂුව වෙච්ච දවසේ ඉඳලා මාස 6ක් ඇතුළත ඔයාගේ ටිකට් එක වැලිඩ් කියන්නේ මේ මාස 6 ඇතුළත ඕනේ දවසක ඔයාට මැලේසියාවට එන්න පුළුවන්. right? මැලේසියාවට ඇතුල් වෙන්න අවසර තියෙනවා. හැබැයි ඔයා මැලේසියාවට ඇතුල් වුණ දවසේ ඉඳලා දවස් 30ක් විතරයි ඔයාගේ වීසා එක වැලිඩ් වෙන්නේ. දවස් 30යි. ඉතින් ඔයාගේ වීසා එක මාස 6ක් වැලිඩ් වෙන්නේ ඔයා ලංකාවේ ඉඳලා ඔයාගේ වීසා එක අප්‍රූව් වෙච්ච දවසේ ඉඳලා මැලේසියාවට එනකල් මැලේසියාවට මාස 6ක් ඇතුළත ඔයාට එන්න පුළුවන්. ඕනේ දවසක මැලේසියාවට එන්න පුළුවන්. හැබැයි ඔයා මැලේසියාවට ආවට පස්සේ එදා ඉඳලා දවස් 30යි ඔයාගේ වීසා එක වැලිඩ් වෙන්නේ. right? කියන්නේ ඔයා දවස් 30ක් ඇතුළත අනිවාර්යෙන් රටින් එලියට යන්න ඕන. ඔයා එන ටුවර් එකකටනේ. ඔයා දවස් 30 ඇතුළත අනිවාර්යෙන් යන්න ඕන. right? ඉතින් මෙතනදී තව දැනගන්න ඕනේ කාරණාවක් තමයි අපිට සාමාන්‍ය දැන් මැලේසියාව වලට ලෑන්ඩ් එකෙන් ක්‍රොස් කරන්න පුළුවන් සිංගප්පූර්. ලෑන්ඩ් එකෙන් ක්‍රොස් කරන්න පුළුවන් තායිලන්ඩ්. right? ඉක්මනින් ට්‍රැවල් කරන්න පුළුවන්. ඉතින් මැලේසියාවට එන ගොඩක් කට්ටිය සිංගප්පූර් යනවා ඒත් එක්කම තායිලන්ඩ් යනවා. නැත්නම් සිංගප්පූර් එන ගොඩක් කට්ටිය මැලේසියාව වලට එනවා. මැලේසියාව වලින් එක්සිට් වෙනවා. තායිලන්ඩ් වලට එන කට්ටියත් එහෙමයි. මැලේසියාව වලට ඇවිල්ලා මැලේසියාව වලින් එක්සිට් වෙනවා. ඉතින් මෙතනදී ඔයා දැනගන්න ඕනේ කාරණාව ඔයාගේ වීසා එක වැලිඩ් වෙන්නේ සිංගල් එන්ට්‍රි එකකට. ඔයාගේ වීසා එකේ ගහලා තියෙනවා සිංගල් එන්ට්‍රි වීසා. එහෙම නැත්නම් SEV කියලා. right? ඒ කියන්නේ සිංගල් එන්ට්‍රි. එක එන්ට්‍රි එකකට විතරයි. ඔයා මැලේසියාවට ඇවිල්ලා ඔයාට පුළුවන් බස් එකේ හරි ට්‍රේන් එකක් යන්නේ නැහැ. ට්‍රේන් එක යන්න මැලේසියා බෝඩ් එකට. ඉතින් එතනින් බස් එකක් අරගන්න ඕන ඔයා සිංගප්පූර් වලට යන්න. එහෙම නැත්නම් ඔයාට ප්ලේන් එකක ට්‍රැවල් කරන්න පුළුවන් සිංගප්පූර් වලට. ඔයා මැලේසියාවට ඇවිල්ලා සිංගප්පූර් වේවා තායිලන්ඩ් වේවා ගියොත් ඔයාට ආපහු මැලේසියාව වලට එන්න බෑ. අවසර නැහැ. එහෙම එනවා නම් ඔයා අර ප්‍රොසෙස් එකේ අර විදිහට කලින් විදිහටම වීසා ඇප්ලයි කරලා වීසා වට එනකම් බලාගෙන ඉන්න ඕනේ. මොකද ඔයාගේ වීසා එකේ තියෙන සිංගල් එන්ට්‍රි. ඔයා මැලේසියාවෙන් එළියට සිංගප්පූර් තායිලන්ඩ් හරි ගියොත් ඔයාගේ පාස්පෝර්ට් එකේ එක්සිට් ස්ටෑම්ප් එක වදිනවා. ඒකට මැලේසියාවෙන් එළියට ගියාම ස්ටෑම්ප් එනවා. එතකොට ඔයාට ආපහු මැලේසියාව වලට එන්න බෑ. right? ඒක හොඳට මතක තියාගන්න. ආපහු මැලේසියාවට එනවා නම් ආයෙවා වීසා ඇප්ලයි කරන්න. හරි? ඉතින් එහෙම තියෙනවා නම් දැනට තියෙන හොඳ විදිහ ඔයාලට අයිඩියා එකක් තියෙනවා නම් මැලේසියාවත් එක්ක තව සිංගප්පූර් තායිලන්ඩ් ට්‍රැවල් කරන්න හොඳ විදිහ එක්ක ඔයා මුලින් සිංගප්පූර් යන්න. ඔයාට වීසා අවශ්‍ය වෙන්නේ ඔන් අරයිවල් වීසානේ. එක්ක මුලින් තායිලන්ඩ් යන්න. ඒත් එහෙම ඔන් අරයිවල් වීසා. ගිහිල්ලා ඔයා දැන් ඔයාට මැලේසියාව වලට එන්න වීසා තියෙනවා නම් සිංගල් එන්ට්‍රි එකකට වීසා තියෙනවා. ඉතින් ඊට පස්සේ ඔයාට මැලේසියාවට ඇවිල්ලා මැලේසියාවේ එක්සිට් වෙන්න පුළුවන්. right? මම හිතුවට වඩා මේ වීඩියෝ එක ටිකක් දිගට ඇදුණා. ඉතින් එහෙනම් මම තීරණය කරා මේ ට්‍රැවල් ගයිඩ් එක මේ වීඩියෝ එක කොටස් දෙකකට කඩන්න. ඉතින් මේක part 1 එකේදී අපි කතා කරේ ඔයා ලංකාවේ ඉන්න ඔයා ඊළඟ මැලේසියා ටුවර් එක ප්ලෑන් කරන්න ලංකාවේ ඉඳගෙන මොනවද කරන්න ඕනේ මොනවද දැනගන්න ඕනේ කියන එක ගැන. ඉතින් ඊළඟ වීඩියෝ එකේදී මේකේ part 2 එකේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා මැලේසියාවේ ඔයාගේ දවස් 5ක ට්‍රැවල් ගයිඩ් එක පළවෙනි දවසේ ඉඳලා පස්වෙනි දවස වෙනකල් ට්‍රැවල් කරන්න ඕනි තැන් ට්‍රැවල් කරන්න ඕනි විදිහ පබ්ලික් ට්‍රාන්ස්පෝර්ට් යූස් කරනවා නම් ටැක්සි යූස් කරනවා නම් මොන වගේ ඇප් දැනගන්න ඕනේ කොහොමද ඒවා යූස් කරන්නේ. ඉතින් කලින් ටිකට් බුක් කරන්නේ ගොඩක් වැදගත් මෙතනදී. කොහොමද ටිකට් බුක් කරන්නේ, කොහොමද ඩීල්ස් හොයාගන්නේ, ඉතින් මේ වගේ දේවල් ගැන සහ ඔයාලට ඇඩිෂනල් මොන හරි දැනගන්න දෙයක් තියෙනවා නම් මේ වීඩියෝ එකට කමෙන්ට් එකක් දාන්න. අපි මේකෙම part 2 එකේදී කතා කරමු මැලේසියාවට ආවට පස්සේ වගේ දවස් 5 ට්‍රැවල් ගයිඩ් එක කොහොමද වෙන්න ඕනේ කියලා බජට් එකත් එක්ක ඔය කෑමට ට්‍රාන්ස්පෝර්ට් හොටෙල් හැමදේම ගැන ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. ඉතින් මම මෙතනදී මේ වීඩියෝ එක පෝස් කරනවා. කන්ටිනියු කරමු ඉස්සරහට වීඩියෝ එකේ. ඉතින් කමෙන්ට් එකක් දාන්න ඔයාලට දැනගන්න ඕනේ දේවල් කතා කරමු අපි.